හරි. තමයි සමාජ්‍යදනාක්ෂේ මොන හරි ගැටලු තියෙනවා නම් හරි. මේ කලින් රෙකෝඩින් එක දාන්නම්. ඒකෙන් බලාගෙන ඒක ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. හරි. කලින් කොහොමද දාන්න කට්ටිය ගොඩක් පැහැදිලි දාන්න. ආවේ නැහැ. හරි. දැන් දැන් පුතේ අපි කතා කරන්න යන්නේ තොග මට්ටම් ගැන. හරි. තොග මට්ටම්. හරි. තේරුණාද කියන්නේ? හරි. හරි. පුතේ තොග මට්ටම් කියන එක කතා කරද්දී ප්‍රධාන වශයෙන් හරි අපිට තොග මට්ටම් කිහිපයක් තියෙනවා. දැන් මේක තමයි මම උදාහරණයක් ගන්න. හරි. හරි. දැන් ඔන්න මේ ගෙදර වතුර ටැංකියක් තියෙනවා. හරි. වතුර ටැංකියක් තියෙනවා. හරි. මේ වතුර ටැංකිය පුතේ සාමාන්‍ය උඩින්ම අර ඕවර්ෆ්ලෝ යන බටයක් දාලා තියෙනව නේද? හරි. මේ උඩින්ම බටයක් දාලා තියෙනවා. හරි. ඒ වගේම අපි මේ පහලින් බටේ හයි කරලා තියෙන එක අඩියටම නෙමෙයි හයි කරලා තියෙන්නේ. යම්කිසි මට්ටමකින් තමයි හයි කරලා තියෙන්නේ. හරි. අපිට කවදාවත් සම්පූර්ණ ටැංකියේ තියෙන ඔක්කොම වතුර ටික කොහොමවත් වෙන්නේ නැහැ. හරි. අඩිය ටිකක් හරි ඉතුරු වීමක් වෙනවා. හරි. හරි. දැන් එතකොට ව්‍යාපාරික තියෙන්න පුළුවන් තොග මට්ටම් තුනක් තියෙනවා. හරි. ප්‍රධාන තොග මට්ටම් තුනක් තියෙනවා. හරි. එකක් තමයි මේ ටැංකියේ තියෙන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය වෙන්න මේ ප්‍රමාණයනේ. හරි. මෙතනින් ඉහළට පිර වෙන්නෙම නැහැ. තේරුණාද? එහෙනම් මේ ටැංකියේ තියෙන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය අපි කියනවා උපරිම තොග මට්ටම කියලා. හරි. උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. හරි. ඒ වගේම පුතේ මේ ටැංකියේ අඩු වෙනවා නම් අඩු වෙන්න පුළුවන් උපරිම මට්ටම මෙන්න මේ ප්‍රමාණය. හරි. ඒ ප්‍රමාණයට අපි කියනවා අවම තොග මට්ටම. හරි. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. අරෝෂි දැන් ඔය ස්පෝර්ට් මේ ගිහලා නම් මනම් කරලා ආවිලා ඔන්න මේ දැන් නාන්න යනවා. හරි. නාන්න ගිහලා ඉන්නේ. හරි. දැන් වතුර ටැංකිය පුතේ ටැංකිය වතුර ටිකක් ඔන්න හිදීගෙන නිකන් අඩු වීගෙන වගේ එනවා. හරි. වතුර අඩු වීගෙන වගේ ආපුම නිකන් ෂවර් එකෙන් වතුර අඩු වෙන්නේ නේ. ෂවර් එකෙන් වතුර අඩු වේගෙන වගේ එද්දි හයියෙන් කෑ ගහලා කියනවා සංගීත ඉන්නවා දන්නේ හරි. අම්මේ හරි නංගේ හරි මේ වතුර මෝටරේ දාන්න කියලා හයියෙන් කෑ ගහනවා. හරි. එතන අහල පහල කට්ටිය බය වෙනවා ඒක වෙනම කතාවක්. හරි. මේ කොහොම හරි කමන්නේ මේ අරෝචි කතා කරලා අහපෝ වතුර මෝටරේ දාන්න කියලා කියනවා. හරි. වතුර මෝටරේ දාන්න කිව්වම මොකද වෙන්නේ? වතුර මෝටරේ දාන්න කියන්නේ මේ ඉවර වුණාට පස්සේ නෙමෙයි. ටිකක් අඩු වෙනවා කියලා තේරෙද්දි. තේරුණාද? අඩු වෙනවා කියලා තේරෙද්දි අපි යලිත් ඇනෝම් ප්‍රමාණයක් කරනවා. හරි. අහපු වතුර ඉල්ලනවා. තේරුණාද? එහෙනම් වතුර නැවත ඉල්ලන ප්‍රමාණයට අපි කියනවා යලි ඇනෝම් ප්‍රමාණය කියලා. හරි. යලි ඇනෝම් ප්‍රමාණය. හරි. දැන් හදන්නකෝ. එහෙනම් තොග මට්ටම් ප්‍රධාන වශයෙන් තුනක් කතා කරා. හරි. ව්‍යාපාරයක තියෙන්න පුළුවන් උපරිම ඒ ප්‍රමාණයට වඩා තොගයක් තියාගෙන නැහැ. හරි. තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට අපි කියනවා උපරිම තොග මට්ටම. හරි. ව්‍යාපාරයේ යම්කිසි තොග මට්ටමකට වඩා අඩු වෙන්න දෙන්නෙම නැහැ. හරි. එහෙනම් අඩු වෙන්න දෙන්නෙම නැති අඩුම මට්ටමට අපි කියනවා මොකක්ද කියලාද? අවම තොග මට්ටම. හරි. ව්‍යාපාරයක් නැවත තොගයක් ඇනවුම් කරන මට්ටමට අපි කියනවා යලි ඇනවුම් මට්ටම කියලා. යලි ඇනවුම් මට්ටම. තේරුණාද? හරි. එතකොට දැන් අපිට ඕවා හදන්න සූත්‍ර තියෙනවා. හරි. ඉස්සෙල්ලාම සූත්‍ර ටික පාඩම් කරගන්න වෙනවා. හැබැයි ඒකෙදි තව ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන සාධක කිහිපයක් තියෙනවා. හරි. ඒ ටික තමයි කියනම ඉන්න. හරි. හරි. දැන් හිතන්නකෝ පුතේ. අහගෙන හොඳට. හරි. මම බේකරියක් කරන්නේ. හරි. මම බේකරියක් කරනවා. හරි. මට බේකරියක් කරද්දී පුතේ සාමාන්‍ය මාසෙකට එහෙම ගමුකෝ. හරි. බේකරියක් කරද්දී පුතේ මම මාසෙකට. හරි. පිටිකොට්ට උපරිම ඕන වුණොත් ඕන වෙන්නේ 200යි. හරි. 200ට වඩා කොහොමවත් ඕන වෙන්නේ නැහැ. හරි. මාසෙකට. හරි. බේකරියක හරි. බේකරියක මාසෙකට
හරි. උපරිම මට ඕන වෙන්නේ උපරිම. හරි. 200යි බං. හරි. පිටිකොට 200න් ඕන ගේම මේ මැච් එක ගහන්න පුළුවන්. හරි. හැබැයි පුතේ මේ සමහරක් වෙලාවට මට අඩුම තරමේ ඕනේ වෙන්නේ. හරි. ඒ කියන්නේ මෙහෙම දන්නකො. මම උපරිම භාවිතා කරන පිටිකොට 200ක්. හැබැයි කොහොමත් අඩුම තරමේ කොහොමත් අනිවාර්යෙන්ම පිටිකොට 15ක් නෑ මෙහෙම ගන්න 20ක් භාවිතා කරනවා. හරි. අවම වශයෙන් මම පරිභෝජනය කරනවා පිටිකොට 20ක්. තේරුණාද? උපරිම පරිභෝජනය කරන්නේ උපරිම ගාන 200යි මාසෙකට. හරි. අඩුම තරමේ පරිභෝජනය කරොත් කොහොමත් අනිවාර්යෙන්ම පිටිකොට 20ක් නම් පරිභෝජනය කරනවා. තේරුණාද? එහෙනම් පුතේ මෙන්න මේ දෙකට අපි කියනවා මෙහෙම එකක්. හරි. මෙන්න මේ උඩ තියෙන උපරිම ගානනේ. මේකට අපි කියනවා උපරිම ද්‍රව්‍ය පරිභෝජනය. උපරිම ද්‍රව්‍ය පරිභෝජනය. පරිභෝජනය. හරි. මෙන්න මේ අඩුම තරමේ භාවිතා කරන ප්‍රමාණයට අපි කියනවා අවම ද්‍රව්‍ය පරිභෝජනය. හරි. අවම ද්‍රව්‍ය පරිභෝජනය. හරි. අපි තොග මට්ටම් කතා කරද්දි මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම මේ ලියන්නේ. හරි. හරි. එහෙනම් හදන්නකො. බේකරියක අමුද්‍රව්‍ය පරිභෝජනය. හරි. අපි නැත්තම් ගත්තොත් එහෙම ද්‍රව්‍ය වල පරිභෝජනය. කොටස් දෙකයි. මොනවද? උපරිම භාවිතා කරන 200යි. එහෙනම් උපරිම ද්‍රව්‍ය පරිභෝජනය. අඩුම තරම් භාවිතා කරනවා 20ක්. ඒ අවම ද්‍රව්‍ය පරිභෝජනය. දැන් හදන්නකො. තව එකක් තියෙනවා පුතේ. මේ උපරිම කතා කරා මේ අවම කතා කරා. මේ එක මේ දෙක. තව එකක් තියෙනවා සාමාන්‍ය ද්‍රව්‍ය පරිභෝජනය කියලා. සාමාන්‍ය ද්‍රව්‍ය පරිභෝජනය. හරි. පුතේ සාමාන්‍ය ද්‍රව්‍ය පරිභෝජනය හදාගන්න මෙහෙමයි. හරි. උපරිම එක සහ අවම එක. හරි. උපරිම ද්‍රව්‍ය පරිභෝජනය සහ අවම ද්‍රව්‍ය පරිභෝජනය. හරි. මේකෙන් දෙකම එකට එකතු කරලා බෙදනවා දෙකෙන්. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ද්‍රව්‍ය පරිභෝජනය හොයාගෙන විදිහ මම මේ ලිව්වේ. කොහොමද? උපරිම ද්‍රව්‍ය පරිභෝජනය 200යි. හරි. අවම ද්‍රව්‍ය පරිභෝජනය 20යි. මේ දෙකෙන් එකතුව බෙදනවා දෙකෙන්. ඒ කියන්නේ 110යි. හරි. එහෙනම් පුතේ අපි තොග මට්ටම් නිශ්චය කරද්දී දැනගෙන ඉන්න ඕන එකක් තමයි ද්‍රව්‍ය පරිභෝජනය. මොකක්ද? ද්‍රව්‍ය පරිභෝජනය. ද්‍රව්‍ය පරිභෝජනය. හරි. ඒ කියන්නේ කිසියම් කාලච්ඡේදයක් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණයට අපි කියනවා ද්‍රව්‍ය පරිභෝජනය කියලා. හරි. ද්‍රව්‍ය පරිභෝජනය. මේක ගොඩක් තුනක් තියෙනවා මොකද්ද? ව්‍යාපාරයේ උපරිම වශයෙන් භාවිතා කරනවා උපරිම ද්‍රව්‍ය පරිභෝජනය. අඩුම තරමින් භාවිතා කරනවා අවම ද්‍රව්‍ය පරිභෝජනය. හරි. ওই දෙක එකට එකතු කරලා දෙකෙන් බෙදනවා නම් සාමාන්‍ය ද්‍රව්‍ය පරිභෝජනය. හරි. එහෙනම් මම පොල් කියන්නම්. තොග මට්ටම් ගැන කතා කරද්දී දැනන් ඉන්න ඕනේ එකක් තමයි මොකක්ද? ද්‍රව්‍ය පරිභෝජනය. හරි. එහෙනම් ඒක කොටස් තුනයි. හරි. දෙවෙනි එක. දෙවෙනි එක අපි කියනවා පුතේ පොරොත්තු කාලය. හරි. පළවෙනි එක තේරුණාද කියලා කියන්නේ ඉස්සල්ලාම. මෙන්න පළවෙනි එක තේරුණාද ඔයාලට? ද්‍රව්‍ය පරිභෝජනය කියලා කියන්නේ ව්‍යාපාරයකට භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රමාණය. හරි. ව්‍යාපාරයක් භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රමාණය. කිසියම් කාලච්ඡේදයක් තුළ. ඒක දවසක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. හරි. යම්කිසි කාල සීමාවක් තුළ භාවිතා කරන ද්‍රව්‍ය ප්‍රමාණයට අපි කියනවා ද්‍රව්‍ය පරිභෝජනය කියලා. උපරිම අවම සහ සාමාන්‍ය කියලා ගන්න පුළුවන්. හරි. හරි. ඊළඟට. පුතේ ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දෙවෙනි එක තමයි. හරි. මම මේක මතක් කරගන්නවා. හරි. දෙවෙනි එක දැනගෙන ඉන්න ඕනේ තමයි පුතේ මේ ඇනෝම් කාලය. හරි. ඇනෝම් කාලය. දෙවෙනි එක තමයි ඇනෝම් කාලය. හරි. ඇනෝම් කාලය කියනකොට තව නම පොරොත්තු කාලය කියලා. හරි. පොරොත්තු කාලය. හරි. දැන් ගන්නකො. ඇනෝම් කාලයක් කියලා කියන්නේ පුතේ මේකයි. මම ද්‍රව්‍යයක් ඇනෝම් කරනවානේ. ඇනෝම් කරාට පස්සේ ඇනෝම් කරපු දවසේ ඉඳන්
මට ද්‍රව්‍ය ලැබෙනකන් කාලයට අපි කියනවා ඇනෝම් කාලය හෙවත් පොරොත්තු කාලය කියලා. තේරුණාද? ඇනෝම් කාලය හෙවත් පොරොත්තු කාලයත් අර වගේම කොටස් තුනයි. හරි? හිතන්නකෝ. මං ඇනෝම් කරපුවාම සමහර දවස්වල උපරිම. හරි? උපරිම දවස් 20ක් යනවා. හරි? උපරිම මට ගියොත් යන්නේ 20ම තමයි. එතනින් එහාට යන්නේ නැහැ. හරි? උපරිම 20යි. සමහර වෙලාවට මං ඇනෝම් කරපුවාම මට කොහොමවත් ඔබයක් කියන අඩුම තරමේ. හරි? දවස් දෙකක්වත් යනවා. අවම ඇනෝම් කාලය. හරි? උපරිම ඇනෝම් කාලයයි අවම ඇනෝම් කාලයයි. හරි? දෙකයි. තුන්වෙනි එක තමයි පුතේ සාමාන්‍ය ඇනෝම් කාලය. හරි? සාමාන්‍ය ඇනෝම් කාලය. සාමාන්‍ය ඇනෝම් කාලය. සාමාන්‍ය ඇනෝම් කාලය වල මෙහෙමයි පුතේ. හරි? හොයන්නේ හරි? උපරිම ඇනෝම් කාලය. උපරිම ඇනෝම් කාලය. ගණ අවම ඇනෝම් කාලය. හරි? අවම ඇනෝම් කාලය. බෙදීම දෙක. හරි? උපරිම ඇනෝම් කාලය මම මෙතන ගත්ත කීයද 20යිනේ. අවම ඇනෝම් කාලය 2යි. බෙදනවා දෙකේ. එහෙනම් සාමාන්‍ය ඇනෝම් කාලය 11යි. තේරුණාද? හරි. මම අහපුව එකපාරක් කියන්න. හරි? අපිට පුතේ තියෙනවා තොග මට්ටම් කතා කරන්න තුනක්. හරි? ව්‍යාපාරික උපරිම තියාගන්න පුළුවන් ප්‍රමාණයට අපි කියනවා උපරිම තොග මට්ටම. හරි? ව්‍යාපාරික අඩුම වශයෙන් තියාගන්න මට්ටමට අපි කියනවා අවම තොග මට්ටම. හරි? ව්‍යාපාරයක් නැවත ද්‍රව්‍ය ඇනෝම් කරන මට්ටමට අපි කියනවා යලි ඇනෝම් මට්ටම. දැන් අම්මලා වුණත් මොකද කරන්නේ? හාල් ටික ඉවර වෙගෙන ඉඳි නැත්නම් අපේ තාත්තලා වුණත් හාල් ටික හෝ මොනවා හරි ඉවර වෙගෙන ඉඳි මොකද කරන්නේ? ටක් ගාලා මොකද කරන්නේ? කියනවා මෙන්න මේ හාල් ටික ගේන්න. හරි? මෙන්න මේ ටික ගේන්න. තේරුණාද? එහෙම නැත්නම් අපි මේ ගෙදර හාල් ඉවර වීගෙන එද්දි ටක් ගාලා බී එකක් සම්බර ගෙනියනවා. හරි? එහෙනම් ඒ මොකක්ද? යලි ඇනෝම් මට්ටම. තේරුණාද? හරි. එහෙනම් මට්ටම් තුනයි. උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි ඇනෝම් මට්ටම. හරි? ඒ තුන ගණනය කරද්දී අපි දැනගෙන ඉන්න ඕන සාධක ප්‍රධාන තුනක් තියෙනවා. මම දෙකක් කිව්වා. එකක් ද්‍රව්‍ය පරිභෝජනය. හරි? එකක් තමයි මෙන්න මේ ද්‍රව්‍ය පරිභෝජනය. හරි? අනිත් එක තමයි පුතේ අනෝම් කාලය හෙවත් පොරොත්තු කාලය. හරි? ද්‍රව්‍ය පරිභෝජනය කියලා කිව්වේ යම්කිසි කාල සීමාවක් තුළ ව්‍යාපාරයක් භාවිතා කරන අමුද්‍රව්‍ය ප්‍රමාණය. ඒ අමුද්‍රව්‍ය ප්‍රමාණය කොටස් තුනයි. උපරිම ද්‍රව්‍ය පරිභෝජනය, අවම ද්‍රව්‍ය පරිභෝජනය, හරි? සාමාන්‍ය පරිභෝජනය. හරි? ඇනෝම් කාලය කිව්වේ තොගයක් ඇනෝම් කරලා ව්‍යාපාරයට තොගේ එනකන් යන කාලය. ඇනෝම් කාලය. ඒවත් පොරොත්තු කාලය. ඒක උපරිම තියෙනවා, අවම තියෙනවා, සාමාන්‍ය තියෙනවා. හරි? හරි ළමයි අහන්නකො. අපි පුතේ මේ මම බෝඩ් එකේ පැහැදිලි කිරීම කරන්නම්. මේ ඔෆ් වෙලා තියෙන කැමරාව. හරි? මේ ඒක ඔන් වෙනකන් මම නෝට් එකට ගිහලා නෝට් එකේ ෆිල් කරගෙන යන්න. හරි? හරි. හැමෝටම ඇහෙනව නේද? මෙසේජ් එක දාන්නකො. ගැටලුවක් නෑනේ. ටිමර්ෂම ඇහෙනවනේ.
හරි. අපි නම් කතා කරගෙන යමු. හරි. නෝට් එක මම දෙන්නම්. ලියා ගන්නකෝ. දිනපතේ මුලින්ම තොග මට්ටම් කියලා කතා කරන්න. හරි. හරි. තොග මට්ටම් වල තියෙන මුලින්ම පුතේ මෙහෙම. කාර්යක්ෂම වූ තොග පාලන ක්‍රමයක් මගින් ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වා ගනී. ප්‍රශස්ත තොග මට්ටම පවත්වාගෙන යාමේදී සැලකිල්ල දැක්විය යුතු තීරණාත්මක තොග මට්ටම් කිහිපයකි. එනම් පුතේ ලියා ගන්න එක ත්‍රිෝඩ ලෙවල් කියන එකට ලියා ගන්න යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. ත්‍රිෝඩ ලෙවල්. යලි ඇනවුම් මට්ටම. දෙක තියෙනවා පුතේ මිනිමම් ස්ටොක් ලෙවල් කියලා. හරි. දෙක ලියා ගන්න අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම. තුන තියෙනවා පුතේ මැක්සිමම් ස්ටොක් ලෙවල් කියලා. ඒක ලියා ගන්න උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම. හරි. පහළ විස්තරය බලන්නකෝ තියෙනවා මෙහෙම. හරි. තොග මට්ටම් ගණනය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඒක තියෙනවා එක කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පාරිභෝජනයේවත් භාවිතය. තියෙනවා අර මං කියපු දේ මුලින්ම අර කොටස් තුනක් තියෙනවා කියලා ඒක හරි. දිනක සතියක මාසික ආදී වශයෙන් කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක නිෂ්පාදන කටයුතු සඳහා හෝ අලෙවි කටයුතු සඳහා ද්‍රව්‍ය ප්‍රමාණය සඳහා හෝ අලෙවි කටයුතු සඳහා ද්‍රව්‍ය ප්‍රමාණය කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පාරිභෝජන ලෙස හැඳින්වේ. ආයතනයේ නිෂ්පාදන හෝ අලෙවි ප්‍රමාණයෙහි ඇතිවන වෙනස් වීම වලට අනුව මෙම ප්‍රමාණය පුතේ මේක පොඩි වැරද්දක් තියෙනවා ඒක හදාගන්නකෝ. එන්නෝනේ පුතේ ආයතනයේ නිෂ්පාදිත හෝ අලෙවි ප්‍රමාණයෙහි ඇතිවන වෙනස් වීම වලට අනුව මෙම පාරිභෝජනය කියලා. හරි. මෙම ප්‍රයෝජන කියන එක කපන්නකෝ. මෙම ප්‍රයෝජන කියන වචනයෙන් කපන්න. හරි. ඇත්ත මේ ටියුට් එක පිටින් දීලා හදාගත්තේ මේ පිට හොඳයි නිකන් හිටියනම්. හරි. හරි. එන්නෝනේ පුතේ මේ මෙහෙම හරි. අහපු එකපාරක් කියන්න. ආයතන නිෂ්පාදන හෝ අලෙවි ප්‍රමාණයේ ඇතිවන වෙනස් වීම වලට අනුව මෙම පාරිභෝජනයේ කොටස් තුනයි. උපරිම පාරිභෝජන ප්‍රමාණය, අවම පාරිභෝජන ප්‍රමාණය, සාමාන්‍ය පාරිභෝජන ප්‍රමාණය. හරි. එහෙම කොටස් තුනක් තියෙනවා. මම හිතන්නේ ඒක අවුලක් නෑනේ. හරි. ඊළඟට ගන්නකො. ඊළඟට තියෙනවා පහළ මේ යැලෙනුම් කාලය. හෙවත් පමා කාලය නැත්නම් පොරොත්තු කාලය. ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක් ගතවන කාලයයි. යලි ඇනවුම් කාලය විවිධ හේතුන් මත වෙනස් වෙන්න පුළුවන්. කොටස් තුනයි. උපරිම ඇනවුම් කාලය, අවම ඇනවුම් කාලය, සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. මේ මගුල් කපා ගන්නකො බලන්න ඔක්ෂි. අඳුම් නෙමෙයි එන්න ඕනේ ඇනවුම් කියලා. හරි. හැබැයි මං හිතන්නේ ඔයාලා ටියුට් වල හදලා නේ තියෙන්නේ. තිමාෂා. ඔයාලගේ ටියුට් එකේ මේ අඳුම් කියලා නෑ නේද? මැසේජ් එකක් දාන්න බලන්න. වාසනා ඔයාලා ටියුට් එකේ නිවැරදි කරලා තියෙන එක. ඕනේ හරි එහෙනම් කවන්නයි. හරි අන්තිම එක හරි. තුන්වෙනි දින පුතේ මේ යලියනම ප්‍රමාණය කියලා. හරි. පුතේ යලියනම ප්‍රමාණයක් කියලා කියන්නේ එකපාරකට ගේන ද්‍රව්‍ය ප්‍රමාණය. හරි දැන් අපි ඇනවුමක් කරනවානේ. දැන් අපි කොළඹ ගිහිල්ලා බීම් බෝතල් ගේනවා නම් එකපාර ගේන්නේ කීයද කියලා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට අපි කියනවා යලියනම ප්‍රමාණය කියලා. පොඩ්ඩක් විස්තරය බලන්නකෝ. තොග පවත්වාගෙන යාමේ හා ඇනවුම් කිරීමේ පිරිවැය අවම වන පරිදි එක් ඇනවුමක ඇතුළත් සංඛ්‍යාවයි. මෙය ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා කියනවා.
පුතේ කලබල වෙන්න එපා මේක ගැන අපි ලොකුවට කතා කරනවා. හරි. ආර්ථික ගැන ප්‍රමාණය හදන විදිහ ගැන කතා කරනවා. ඒක නිසා දැම්ම කලබල වෙන්න එපා. හරි. එකපාරක ගේන ප්‍රමාණයට තමයි අපි කියන්නේ යලි එනම ප්‍රමාණයක් කියලා. හරි. දැන් ගන්නකෝ එහා පැත්තට. හරි. දැන් ඉස්සලම සූත්‍ර අපි ලියාගමු. ඊට පස්සේ මේ මම බෝඩ් එකේ පැහැදිලි කිරීමක් කරන්න. හරි. හරි. ලියාගන්න ඉස්සලම එහෙම තියෙනවා තොග මට්ටම් වෙන වෙනම විස්තර කිරීම. එක තියෙනවා යලි එනම මට්ටම. යලි එනම මට්ටම ව්‍යාපාරික නිෂ්පාදන හෝ විකිණීමේ කටයුතු සඳහා තොග පාවිච්චි කිරීම සමග ක්‍රමයෙන් තොගේ අඩුවන විටදී නැවත ඇනවුමක් කළ යුතු යයි ආයතනය විසින් තීරණය කරන තොග මට්ටම යලි ඇනවුම් මට්ටම ලෙස හැඳින්වේ. එනම් ගබඩාවක ඇනවුම් කටයුතු සංවිධානය කරන්නේ කවර තොග මට්ටමකට එළඹුණ විටද යන්න වේ. ආරක්ෂිත තොගය සහ පොරොත්තු කාල ඉල්ලුම යන දෙකේ එකතුවට යලි ඇනවුම් මට්ටම සමාන වේ. හරි. ඒක මම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. හරි. බෝඩ් එකේ එතන චුට්ටක් ගන්නකෝ. මේක ලියා ගන්නකෝ. ගණනය කරන ආකාරය ලියා ගන්නකෝ. ගණනය කරන ආකාරය. ලියාගෙන මෙහෙම උපරිම තොග භාවිතය වැඩි කිරීම උපරිම තොග භාවිතය මෙන්න මේ කොටුවේ. හරි. උපරිම තොග භාවිතය වැඩි කිරීම. උපරිම ඇනවුම් කාලය. උපරිම ඇනවුම් කාලය. හරි. ආපම සූත්‍ර කියන්න යලි ඇනවුම් මට්ටම සමානයි උපරිම තොග භාවිතය වැඩි කිරීම උපරිම ඇනවුම් කාලය. හරි. මේ සූත්‍ර පාඩම් කරගන්න වෙනවා. හරි. account වලක් තියෙනවා මේවා. පාඩම් කරගන්න වෙනවා. හරි. හරි. දෙක තියෙනවා ළමයි අවම තොග මට්ටම. හරි. ඒක කියන මෙහෙම. ව්‍යාපාරික ද්‍රව්‍ය තොග යම් මට්ටමකට වඩා අඩුවීමට ඉඩ නොතබන තොග මට්ටම අවම තොග මට්ටම ලෙස හැඳින්වේ. හරි. මේ ප්‍රමාණයට වඩා අඩු වෙන්න දෙන්නෙම නැහැ. හරි. තියෙනවා අකණ්ඩව නිෂ්පාදන හෝ අලෙවි කටයුතු සිදු කිරීමට මෙම තොගය පවත්වා ගත යුතුය. මේකට අපි කියනවා ආරක්ෂිත තොගය කියලා. හරි. කියන්න පුළුවන් තවත් නමක්. හරි. හරි. ගණනය කරන ආකාරය ලියාගමුකෝ. හරි. ගණනය කරන ආකාරය ලියාගන්න ඕනේ පුතේ මෙහෙමයි. හරි. ඉස්සෙල්ලාම ලියාගන්න මේක ඉස්සරහින් යලි ඇනවුම් මට්ටම කියලා. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම ඍණ කියලා දාගන්න. ඍණ දාගෙන මෙන්න මෙහෙම වරහණක් ඇතුලේ ලියා ගන්න ඕනේ. හරි. මම වල දල වශයෙන් හොයාගන්න පුළුවන් වෙන මම මේ වරහණක් දාලා තියෙන්නේ. හරි. වරහණක් ඇතුලේ ලියා ගන්න ඕනේ මෙන්න මේක. හරි. සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. මහපො කියන්න. හරි. යලි ඇනවුම් මට්ටම ඍණ වරහන් ඇතුලේ සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. පුතේ දෙවෙනි එක ලියා ගන්නකෝ. සාමාන්‍ය භාවිත ප්‍රමාණය කියන එකට සාමාන්‍ය භාවිත ප්‍රමාණය ලියාගෙන මෙහෙම
උපරිමතක භාවිතය ධන අවමතක භාවිතයේ බෙදීම දෙක. උපරිමතක භාවිතය ධන අවමතක භාවිතය බෙදීම දෙක. උපරිමතක භාවිතය ධන අවමතක භාවිතය බෙදීම දෙක. Recording in progress. හරි. මේ බලාගෙන මම යන හරි පොඩි අදැඩියක් වුණානේ. දැන් බෝඩ් එකේ මම ලියන්න බලාගන්න හරි. හරි. පළවෙනි එක අපි කතා කරේ පුතේ මේ උපරිමතක මට්ටම. හරි. උපරිමතක මට්ටම. උපරිම තොග මට්ටම. ඒක සමානයි කිව්වා. sorry. පළවෙනි එකත් කතා කරේ යලි යන මට්ටම. හරි. යලි යන මට්ටම. යලි යන මට්ටම සමානයි උපරිමතක භාවිතය වැඩි කිරීම උපරිම ඇනවුම් කාලය. උපරිම ඇනවුම් කාලය. හරි. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි පුතේ අපි කතා කරා අවමතක මට්ටම. අවමතක මට්ටම. ඒක හොයාගන්නේ මෙහෙමයි. හරි. යලි යනවුම් මට්ටම. උඩින් හොයාගත්ත තියෙනවනේ. යලි ඇනවුම් මට්ටම. යලි ඇනවුම් මට්ටම ඍණ සාමාන්‍ය තොග භාවිතය. සාමාන්‍ය තොග භාවිතය. වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. සාමාන්‍ය ඇනවුම් කාලය. සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. හරි. ඊළඟට පහළ දින අපේ සාමාන්‍ය භාවිත ප්‍රමාණය කියලා ඊළඟ දිනන සාමාන්‍ය භාවිත ප්‍රමාණය. සාමාන්‍ය භාවිත ප්‍රමාණය. ඒක හොයාගන්නේ උපරිම තොග භාවිතය. උපරිම තොග භාවිතය ධන අවම තොග භාවිතය බෙදීම දෙක. හරි. සාමාන්‍ය භාවිතා ප්‍රමාණය හොයන්නේ උපරිම තොග භාවිතය ධන අවම තොග භාවිතය බෙදීම දෙක. හරි. ඊළඟට තව එකක් තියෙනවා සාමාන්‍ය ඇනවුම් කාලය කියලා. හරි. සාමාන්‍ය ඇනවුම් කාලය. සාමාන්‍ය ඇනවුම් කාලය. හරි. සාමාන්‍ය ඇනවුම් කාලය හන්නේ පුතේ උපරිම ඇනවුම් කාලය ධන අවම ඇනවුම් කාලය. උපරිම ඇනවුම් කාලය ධන අවම ඇනවුම් කාලය. බෙදීම දෙක. හරි. අවම ඇනවුම් කාලය බෙදීම දෙක.
උපරිම ඇනෝම් කාලය දන ආමනම් කාලය බෙදීම දෙක. තමයි වැඩි ලියාගත්තම ටක් ගන්න සිද්ධ දාන්නකො. ඉක්මනට සිද්ධ දාන්න බලන්න. ඔය ටික හරියද? හරි. හරි. එහෙනම් මේ ඊළඟ මම ටියුට් එක අපෝ යන්න. හරි. ඊළඟට මෙහෙම හරි. අවම තොග මට්ටමට වඩා ගබඩාවේ තොග පහළ ගියොත් පහත සඳහන්. අහිතකර ප්‍රතිඵල අත්විඳීමේ සිදුවේ හැක. ඒ කියන්නේ මෙහෙමයි. තියෙන්න ඕන ප්‍රමාණයට වඩා පුතේ තොගේ අඩු වුණොත් එම් ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. හරි. හිතන්නකෝ අපේ අඩුම තරමේ මේ පිටි කොට 10ක් තියෙන්න ඕනේ. හැබැයි 10වත් අඩුම තරමේ නැත්තම් ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ පැත්තේ නම බලන්නකෝ. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරගෙන යන්න බැරි වෙනවා. හරි ඒක එකක්. අවශ්‍ය තොග තිබුණ නැත්තම්. දෙක යන්ත්‍ර සූත්‍ර නිසිපරිදි භාවිතා කිරීම නොහැකි වීමෙන් අක්‍රිය පිළිවෙලක් දැරීමට සිදුවීම. මැෂින් නිකන් වැඩ කරනවා අවශ්‍ය අමුද්‍රව්‍ය නැති වුණාම. හරි ඒක ප්‍රශ්නයක්. තුන සේවකයන්ගේ උපරිම සේවය ලබා ගැනීම නොහැකි වීමෙන් නිරන්තර කාලය ඉහළ යාම. ඒ කියන්නේ මේ සේවක අමුද්‍රව්‍ය නැතුව නිකන් ඉන්නවා. හරි. එහෙම වුණාම මේක ව්‍යාපාර පාඩුයි. හරි. ඒ සේවක අමුද්‍රව්‍ය නැතුව නිකන් ඉන්න කාලය අපි කියන නිරන්තර කාලය කියලා. හරි ඒක ඉහළ යනවා. ඊළඟට හදිසි ඇනවුම් සපුරා ගැනීම නොහැකි වීමෙන් ව්‍යාපාරට ඇනවුම් නොලැබී යාම. ඒකනේ මේක ගන්නකො. අපි දැන් ඇනවුම් කවුරු පාරිභෝගික අපෙන් ඇනවුම් කරන්න ආපුවම හැමදාම කියනවා අපි ගාව තොග නැහැ කියලා. හරි. හිතන්නකො. හෙට දැන් මේ පොයක් කියලා හදිසියේ මිනිස්සෙක් වං වෙනවා අපිව මේ පාන්ගිරි 150 කළා ගන්න. අපි ආපුවම කියනවා මේ අපි ගාව තොග නැහැ. හැබැයි හදලා දෙන්න විදියක් නැහැ කියලා. හරි. ආයි මිනිස්සු යනවා. ඊළඟ පොයටත් හදිසියේ මිනිස්සු හප වෙනවා. එදාත් අපි කියනවා තොග නැහැ කියලා. හරි. තව එක දවසක් කොහොම වෙනවා. හරි. එතනින් පස්සේ බං කොහොමත් ඒ මිනිස්සු අපේ ගාවට එන්නේ නැහැ පාන් හදාගන්න. හරි. එන්න කලින්ම කියන කවුරු හරි කිව්වත් ඒ මිනිස්සු ගාව කොහොමත් පිටි නැහැ. ගියාට වැඩක් නැහැ කියලා. හරි. ඒක ව්‍යාපාර අවුල. හරි. ඒක සාමාන්‍ය අපි කියනවා මේ එහෙම වුණාම ව්‍යාපාරට ඇනවුම් ලැබෙන්නේ නැති වෙනවා. හේතුව අපෙන් ඇනවුම් කරන ඒවා කල්ට වෙලාවට අපිට දී ගන්න බැරි වෙනවා. හරි. හරි. ආදිසනෝම් සපුරා ගන්න බැරිනොත් ඒ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි. තමයි ඊළඟ තියෙනවා මේ උපරිම තොග මට්ටම කියන එක කතා කරන්න. හරි. උපරිම තොග මට්ටමක් කියලා කියපු දේ අර මම කිව්වේ ව්‍යාපාරික තියෙන බල උපරිම ප්‍රමාණයට අපි කියන උපරිම තොග මට්ටම කියලා. හරි. තියෙන විස්තරය බලන්නකෝ. ආයතනයේ කිසියම් ද්‍රව්‍යයකට අදාළව තොග යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතබන තොග මට්ටම උපරිම තොග මට්ටම ලෙස හැඳින්වේ. අර ටැංකිය අර ඊට වඩා වතුර යන්නෙම නැහැ. එහෙම නැත්නම් ඕෆ්ලෝ වෙනවා. හරි. ටැංකියේ තියෙන බල උපරිම ප්‍රමාණයට අපි කියනවා නම් උපරිම තොග මට්ටම කියලා. හරි. ඊළඟට එනම් ගබඩාවේ සාමාන්‍ය ඕනෑම වෙලාවක තිබිය යුතු උපරිම තොග ප්‍රමාණයයි. ගණනය කරන ආකාරය පහළ දීලා තියෙනවා. උපරිම තොග මට්ටම සමානයි යලි ඇනවුම් මට්ටම ඍණ අවම තොග මට්ටම වැඩි කිරීම අවම ඇනවුම් කාලය ධන යලි ඇනවුම් ප්‍රමාණය. ඔන්නම තමයි හොයාගන්න තියෙන්නේ. හරි. පහළ තියෙන ළමයි ඊට මෙහෙම. ගබඩාවක තිබිය හැකි උපරිම තොග ප්‍රමාණය නියමන අතර එම ප්‍රමාණය ඉක්මවා තොග රැස් කිරීම යෝග්‍ය නොවේ. හරි. තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට වඩා තොග තියාගන්න එකත් පුතේ අවදානම් වැඩි. ඒකෙන් පිරිවැයක් තමයි ඇති වෙන්නේ. තියෙන හේතු තුනක් තොග නැෂ්ට වීම, යල්පැනීම, හානි වීම. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර තොග ගත්තොත් එහෙම ඔක වෙනවනේ බං. තොග නරක වෙන්න පුළුවන්, යල්පැන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. තව එකක් තියෙනවා ගබඩා පිරිවැය ඉහළ යනවා. හරි. අපිට ස්ටෝරේජ් ඒ කියන්නේ සාමාන්‍ය පුතේ අර හිතන්නකො අපි දැන් එක ගබඩාවක දාන්න පුළුවන් ප්‍රමාණයට වඩා ගොඩක් ගන්න තියෙනවා තව තොග වැඩිපුර. එහෙනම් තව ගබඩාවක් ගන්න වෙනවා. ඒක ආරක්ෂිත නිලධාරියෙක් දාගන්න වෙනවා. හරි. ඒ විදිහට තවත් වියදම් වැඩිවීමක් වෙනවා. ඉතින් අපි කියන තව එකක් ගබඩා පිළිවෙල ඉහළ යාමක් වෙනවා. ඒ වගේම කාර්යක ප්‍රවර්තන දුෂ්කරතා ඇතිවීම. අපේ සමීපම් කෙලින්ම තොගවල හිරුණාම තොගවල හිර වුණාම එදිනදා කටයුතු පවත්වාගෙන යන්න අවශ්‍ය සල්ලි ප්‍රමාණයවත් නැති වෙනවා. ඒ කියන්නේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි වෙයි, විදුලි වියදම් වගේ වේදම් ගෙවා ගන්න බැරි වෙයි,
ණය හිමියන්ට ගෙවීම් කරන්න බැරි වෙයි. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. තේරුණාද? තොගවල අනවශ්‍ය විදිහට අපි සල්ලි හිර කරනවා. තේරුණාද? හරි. දැන් මට මේක කියන්නකෝ. ওই විදිහේ ප්‍රශ්න තියෙනවද? ওই විදිහේ ප්‍රශ්න තියෙනවද? දැන් එක නාමකර කීපයක් කිව්වා. අවමතක මත උපරිමතක වර්ණව යවෙනවා මට තමයි. හරි. හරි. නවෝද්‍ය අරෝෂි දාන්න බලන්න සිද්ධ අරෝෂි පාසලම්. හරි. දැන් මේ ටික අහගන්නක. දැන් මම ප්‍රස්තාරයක අඳින්න යන්නේ. තේරුණ නැත්නම් කියන්න ඕනේ. හරි. හරි. අහගන්නකෝ. උදේ මම මේ ප්‍රස්තාරයක් අඳින්නේ තොග මට්ටම් සම්බන්ධ. හරි. තොග මට්ටම් සම්බන්ධ. හරි. මේක පුතේ මේ පැත්ත දාගෙන කාලය. හරි. මේ පැත්තේ කාලය මේකේ තොග ප්‍රමාණය. තොග ප්‍රමාණය. හරි. සාමාන්‍ය පුතේ මෙහෙමයි සිද්ධිය වෙන්නේ. හරි. කාලය තොග ප්‍රමාණය. ව්‍යාපාරික පුතේ අඩුවෙන්ම තියෙන පුළුවන් තොග ප්‍රමාණයක් තියෙනවනේ. මේ ප්‍රමාණයට අපි කියනවා මොනවද කියලාද? තමයි අපෝ පොඩ්ඩක් මේ පොඩි අවුලක් වුණා. මම මේකෙන් අඳින්නම්. හරි. මම හිතනවා ඔයාලට ඇහෙනවා කියලා. හරි. අහගන්න දැන් මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් මේ තොග මට්ටම් තමයි අඳින්න යන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේනවා කියලා. අවුලක් නෑ නේද? මේ පැත්තේ කාලය පුතේ. හරි. මේ පැත්තේ කාලය, මේ පැත්තේ තොග ප්‍රමාණය. හරි. තොග ප්‍රමාණය. හරි. සාමාන්‍ය පෙතේ ව්‍යාපාරික තියෙන්න පුළුවන් අවම තොග ප්‍රමාණයට අපි කියනවා අවම තොග මට්ටම කියලා. හරි. මෙහෙනම් තියෙන අවම තොග මට්ටම. හරි. කට්ටියට පේනවද කියලා කියන්න බලන්න මට.
හරි හරි. ඒ අහගන්නද? පුතේ අහන්නකෝ මේ ටික කරන්න අමාරුයිනේ. අහන්නකෝ මේ කරන එක සාර්ථක නැහැ. ළමයි අපි එහෙමනම් මේ ඊළඟ දවසේ ටික කරමුද? මේක කරන්න බෑ මේ බෝඩ් එකේ මේක කරන්න ඕනේ. පොඩ මෙසේජ් එකක් දාන්න පුළුවන් අවුලක් නෑ නේද එහෙමනම්? ඊළඟ දවසේ කරමුද? ප්‍රශ්න නැද්ද? කැම් එක ඔෆ් කරලා දින්න අර මේ ඒකින්ද මුකුත් කරගන්න බෑ බෝඩ් එකේ. අරෝෂි ටිමාෂ් අවුලක් නෑනේ? හරි පුතේ එහෙනම් අපි ඊළඟ දවසේ කරමු නැත්නම් මේ තේරුමක් නෑ බොරුවට කාලය යන විතරයි. එහෙනම් අපි ඊළඟ දවසේ කරමු එහෙනම් මේ ටික හරි. අද කරපු ටිකේ මොනවා හරි ගැටලු තියෙනවද? අද කරපු ටිකේ ගැටලු තියෙනවද මොනවා හරි? නෑනේ. හරි. නවෝදය අරෝෂිත් නෑ නේද? අරෝෂි හරි. එහෙනම් පුතේ අපි ගැටලු නැත්නම් අදට නවත්තමු. මේ ඊළඟ දවසේ කරමු හරි. මේ බාධක මැද කරන්න බෑ. හරි එහෙනම් good night හැමෝටම. ප්‍රශ්න තිබ්බොත් පොඩ්ඩක් මට මතක් කරන්න හරි. හරි good night හරි ටිවංශ හරි. හරි ළමයි හැමෝටම good night. මේ ඊළඟ දවසේ කරමු හරි.